රයිට්. මෙතන ගියාට පස්සේ බලන්න මේ ඔත කෙනෙක් ඉන්නවා. මේ ක්‍රියේටඩ් බයි මෙන්න මෙයා තමයි ක්‍රියේට් කරලා තියෙන පූර්ණි මහසින්. මෙයාට PhD එකක් තියෙනවා. PhD එකක් තියෙන කෙනෙක් තමයි මේ කැලේ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර මේ කැල්කියුලේටර් එක හදන්න එයාට රියල් පොසිටිව් අයිතියක් තියෙනවා. මොකද එයා දන්න දෙයක් ඇතුළේ මේක හදලා තියෙන්නේ. හරිද? ඒ නිසා මම ඔයාලට කිව්වේ කලින් ඔයාලට PhD එකක් තියෙනවා කියලා අඩුම තරම් පෙන්නන්න. ඒක PhD එකක්ම වෙන්න ඕනේ නැහැ. අඩුම ගානේ ඔයාලට කරන සබ්ජෙක්ට් එක ගැන ඩිප්ලෝමා එකක් තියෙනවා කියලා හරි. ඔයාලට Google එකට දන්නන්න විදියක් නැහැනේ. Google එකට ගිහින් කියන්න බෑනේ. මට මේක තියෙනවා කියලා about us එක විතරක් දැම්මට වැඩක් නැහැනේ. ඔයාලට ඒක දන්නන්න තියෙන හොඳම විදිය තමයි ඔයාගේ LinkedIn profile එක. LinkedIn profile එකේ maintain කරන්න ඔයා මෙන්න මේ දේ ගැන මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා ඊට පස්සේ ඒකේ හොඳ post එකක් දාන්න ඔයාගේ niche එක ගැන. හරිද? අලුතෙන් ආපු දේවල්, news එතකොට ඔයාගේ research එකක් ඔයා කරා වගේ මොන හරි AI වලින් හදලා දාන්න. හරිද? ඔය දේවල් ටික කරාට පස්සේ නිකම්ම මේ Google එක ටික ටික ටච් වෙන්න ගන්නවා මේකෙන් දන්න කෙනෙක් කියලා. හරිද? දැන් මේවා කවදාවත් හිතන්න එපා මේවා මේ white hat SEO කියලා. මේවා නෙගටිව් දේවල්. සමහර විට මේ නෙගටිව් පැත්ත කරාට පස්සේ ඔයා සමහර විට ඒක නොකර කරා නම් සමහර විට ඔයාව පත්තු වෙන්නත් තිබ්බා. හරිද? ඒ කියන්නේ ඔයා මේ කරන දේවල් වලින් ඔයා ස්පෑම් වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා මේ ඕනවට වඩා නෙවෙයි මම කියන්නේ. ඒ කියන්නේ අර පිස්සුවෙන් වගේ ඔයා මෙහෙම කෙනෙක් මෙහෙමයි මෙහෙමයි කියලා පෙන්නන්න යන එක නෙවෙයි. චූටි ටච් එකක් දෙන්න. චූටි බෑග්ග්‍රවුන්ඩ් එකක් හදන්න වැඩේ කරන්න කලින්. හරිද? ඒතර වැඩේ කරන් ගිහලා වැඩේ මොකක්ද කියන දැනගන්න අපි එතෙන්ට එමු. කතාව වෘද්ධි යනවා. රයිට්. ඊට පස්සේ ඔයා හිතන්න මෙන්න මේක ඔයා තේරුම් ගත්ත කියලා මේක තෝරගත්ත කියලා කැල්කියුලේටර් එක හදන්න. idealweightcalculator.com. හරිද? මේක කියන්නකෝ ඔයාගේ පේජ් එක වෙන්නේ. හරිද? ඔයා ඒතර මොකද්ද මුලින්ම කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ මේක ගැන සම්පූර්ණ රිසර්ච් එකක් කරන්න ඕනේ. මේක ඔයා Google එකේ මුලින්ම ගිහලා සර්ච් කරනවා. හරිද? Google එකේ සර්ච් කරනවා. මේ top 10 සෙට් එකක් එනවනේ. රෑන්ක් වෙලා ඉන්න සෙට් එකක් එනවා. හරි මේ විදිහට. ඔයා මුලින්ම කරන්න මේ කට්ටියව රිවිව් කරලා බලනවා මේගොල්ලන්ගේ කන්ටෙන්ට් මොන වගේද තියෙන්නේ. මොන වගේ කන්ටෙන්ට් එකක්ද මේගොල්ලෝ කතා කරලා තියෙන්නේ. මොන වගේ ස්ට්‍රක්චර් එකක්ද තියෙන්නේ. දැන් අපි net එකට ගියාට පස්සේ net එකේ පල්ලෙහාගේ එන කතන්දර ටිකක් තියෙනවනේ. හරිද? හැබැයි මෙන්න මේකේ මෙඩිකල් එකේ මුකුත් නැහැ. විස්තර මුකුත් නැහැ. කැලේ එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ NHS එකේ බැලුවට පස්සේ එයාගෙත් එයාගේ මේ ලෑන්ඩින් පේජ් එකක් තියෙන්නේ. කැල්කියුලේටර් එක මෙතන නැහැ. ලෑන්ඩින් පේජ් එකක් තියෙන්නේ. ඒකත් එයා මේ ස්ටෙප් බයි ස්ටෙප් යන්න තමයි හදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රශ්න වලින් තමයි ඉස්සරහට යන්නේ. මේක ඇයි හොඳ වෙන්නේ කාට හරි කියන්න පුළුවන්ද? ඇයි මේ මෙතඩ් එක හොඳ වෙන්න පුළුවන්. එකපාර කැල්ලකට යනවට වඩා ස්ටෙප් ප්‍රශ්න අහගෙන ඉස්සරහට යන එක හොඳ වෙන්නේ ඇයි? very good. retaining. හරිද? engagement time එකයි වැදගත් වෙන්නේ. හරිද? මෙතනදී මෙයා ફોකස් කරලා තියෙන්නේ ක්ලයන්ට්ව රිටේන් කරගන්නවා. තියාගන්නවා සයිට් එක ඇතුලේ. ඒතර එන ක්ලයන්ට් බවුන්ස් වෙන්නේ නැහැ. බොරුවට හරි මොකකට හරි උත්තර දීදී යනවා. හරිද? ඒතර එයා පස්සේ හරි ලීව් වෙන්න පුළුවන්. හැබැයි ඒ ලීව් වෙද්දී එයා සයිට් එක ඇතුලට ගිහිල්ලා තියෙනවා. සයිට් එක ඇතුලේ එලිමන්ට් එකක් ක්ලික් කරලා තියෙනවා. පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා තියෙනවා. ටයිම් එක ඇතුලේ ටයිම් එක ස්පෙන්ඩ් කරලා තියෙනවා. හරිද? මෙන්න මේ නිසා Google එක හිතනවා හරි මේ කැල්කියුලේටර් එකත් එක්ක මිනිස්සු එන්ගේජ් වෙනවා. මේ කැල්කියුලේටර් එක මිනිස්සුන්ට සපෝටිව්. හරිද? අන්න එතකොට අනිත් කැල්කියුලේටර් සයිට්ස් වල තියෙන ඒ ඩේටා එකත් එක්ක කම්පෙයාර් කරලා මෙයාව මොන හරි හේතුවක් නිසා මෙයාගේ ඒ ඉන්ඩෙක්ස් එක හොඳයි නම් මෙයාව ටික ටික උඩට තල්ලු කරනවා. හරිද? ඒක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි සයිට් එකක් හදලා පබ්ලිෂ් කරාට පස්සේ ටික ටික. හරිද? අපිව එකපාර උඩින් තියන්නේ නැහැ. දැන් මේකේ ඇවරේජ් පොසිෂන් එක බලන්න. මුලින්ම මගේ ඇවරේජ් පොසිෂන් එක පෙන්නලා තියෙන්නේ 43. 43 ඇවරේජ් පොසිෂන් එක. දැන් මේ ඇවරේජ් එක හදන්නේ ගයිස් උඩින්ම ඒ කියන්නේ පල්ලෙහාම පෙන්නපු ප්‍රමාණයක් තියෙනවානේ. කොහෙද පෙන්නුවේ? 90 100 වෙන්න පුළුවන්. ඉස්සරහාම පෙන්නපු ප්‍රමාණයක් තියෙනවානේ. 20 30 වගේ හිතන්නකො. ওই දෙකේ ඇවරේජ් එක තමයි ගන්නෙ. මැද ලෙවල් එක තමයි ගන්නෙ. කොතනද පෙන්නුවේ කියන එක. එතකොට මේ 43 පෙන්නුවා කියලා කියන්නේ මෙතන නම්බර් 1 පෙන්නපු කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉම්ප්‍රෙෂන් එකක් තියෙන්නත් පුළුවන්. 100 පෙන්නපු ඉම්ප්‍රෙෂන් එකක් තියෙන්නත් පුළුවන්. හරිද? ඒ තමයි ඇවරේජ් එක තමයි මෙතන පෙන්නන්නේ පොසිෂන් එක විදියට. දෙවෙනි දවසේ බලන්න ඇවරේජ් එක 42ට අඩු වෙලා තියෙනවා. 43 42. ඊට පස්සේ බලන්න 35ට අඩු වෙලා තියෙන ඇවරේජ් එක. ඒ කියන්නේ අපිට ඉම්ප්‍රෙෂන් දෙන ගමන් Google එක අපිව ට්‍රස්ට් කරන්න ගන්න තව තවත්.
ඔයාව ට්‍රස්ට් කරනවා කෙනෙක් Google එකට දැන් තියෙන හොඳම මෙතඩ් එක ඔයාලට බලා ගන්න තියෙන හොඳ මෙතඩ් එක තමයි ඔයාව එන්න Google එකේ ටික ටික උඩට තල්ලු කරනවා. සර්ච් එකේ. සර්ච් එක කියන්නේ මොකක්ද දන්නවද? සර්ච් එන්ජින් රිසල්ට් පේජ් එක. හරිද? ඒ රිසල්ට්ස් පේජ් වල ඔයා උඩට තල්ලු කරන්න ගන්න. මොකද එතකොට Google එක ටික ටික තමයි ඔයාව ටෙස්ට් කරන්නේ. නැත්තම් හිතන්න ඔයා කොච්චර හොඳ දැන් මේ කැල්කියුලේටර් නෙට් එක නෙවෙයි. මේ වගේ 100 ගුණයක් හොඳ එකක් ඔයා හදලා පබ්ලිෂ් කරාත් ඔයාව එකපාර උඩින් තියන්නේ නෑමයි. එහෙම උඩින් තියන්නේ නෑ ජීවිතේට. ඔයාව අනිවාර්යෙන් තියන්නේ 40, 50, 60, 30 ඔය වගේ රේන්ජ් එක තමයි මුලින් තියන්නේ. ඔය වගේ රේන්ජ් එක තියෙන ගමන් කනාවට ඔයාට ඉම්ප්‍රෙෂන් එකක් දෙනවා සාමාන්‍යයෙන් නම්බර් 2, නම්බර් 1, නම්බර් 9, 10 වගේ ඉම්ප්‍රෙෂන් එකක් කනාවට දෙනවා. කනාවට දීලා Google එක කොහොම හරි ඔයාට ක්ලික් එකක් දැන් කරන් දෙනවා. ඔය ඔන්න ඔය කනාවට දෙන ගමන් තමයි ක්ලික් එකක් දැන් කරන් දෙන ගමන් තමයි යා ඔයාගේ CTR එක මුලින් බලනවා. ඒ කියන්නේ ඔයාව කී දෙනෙක් දැක්කද? කී දෙනෙක් ඔයාව ක්ලික් කරාද? දැන් හිතන්න ඔයා ඉන්නේ 10 වෙනි ප්ලේස් එකේ මොන හරි කීවර්ඩ් එකක. 9 වෙනි ප්ලේස් එකේ තව කෙනෙක් ඉන්නවා. දැන් හිතන්න 9 වෙනි ඔයා අලුතෙන් ආවේ টොප් 10 ආවේ අලුතෙන් 9 වෙනි ප්ලේස් එකේ ඉඳපු කෙනා කලින් টොප් 10 හිටියා. 9 වෙනි ප්ලේස් එකේ හිටියා. එතකොට ඔයා 10 ඉඳලා ඔයා 9ට දාන්න නම් හොඳට මතක තියාගන්න මේක. ඔයා 9ට වඩා හොඳ වුණොත් තමයි ඔයා 9 10 ඉඳන් 9ට දාන්නේ. වෙන කිසි හේතුවක් නැහැ. හරිද? ඔයා Google එකට සෙන්ස් වෙන්න ඕනේ ඔයා 10 වෙනි ප්ලේස් එකේ ඉන්න කෙනා ඔයා දැන් 10 වෙනි ප්ලේස් එකේ ඉන්නේ ඔයා 9 වෙනි ප්ලේස් එකේ ඉන්න කෙනාට වඩා හොඳයි කියන එක. ඒතර ඒකට Google මොනවද පාවිච්චි කරන්නේ? පළවෙනි දේ තමයි ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඔයාගේ රෙපියුටේෂන් එක. ඔයාට කොච්චර බැක්ලින්ක්ස් තියෙනවද? ඔයා කොච්චර පරණ එක්කෙනෙක්ද? ඔයාගේ කන්ටෙන්ට් එක කොච්චර ක්වොලිටිද? ඔයාව කොච්චර ට්‍රස්ට් කරන්න පුළුවන්ද? මෙන්න මේ ටික මුලින් බලනවා. හරිද? ඊට පස්සේ ඔයාගේ යූසර් එක්ස්පීරියන්ස් එක, ඔයාගේ සයිට් එක කොච්චර ඉක්මනට ලෝඩ් වෙනවද? ඔයාගේ සයිට් එකේ කලර්ස් කොහොමද? ඔයාගේ සයිට් එකේ ෆොන්ට් සයිසස් කොහොමද? මේ හැමදේම ෆොන්ට් වල ඔපැසිටි කොහොමද? ඒතර ඔයාගේ සයිට් එක මොනවාරි ක්ලික් කරාට පස්සේ ඊටු එක ලෝඩ් වෙන්න කොච්චර වෙලා යනවද? මේ හැමදේම බලනවා. හරිද? ඒ බලන අතරේ Google එක බලනවා CTR එක කොහොමද? දැන් 9 වෙනි ප්ලේස් එකේ ඉන්න කෙනාවට ඉම්ප්‍රෙෂන් 10ක් આવත් එයා 3 පාරක් ක්ලික් වුණා නම් 10 වෙනි ප්ලේස් එකේ ඉන්න ඔයාව ක්ලික් වුණේ දෙපාරයි නම් ඔයාව උඩින් තියන්න හේතුවක් නැහැ. මොකද මිනිස්සු ඔයාට වඩා 9 වෙනි ප්ලේස් එකේ ඉන්න කෙනාට කැමතියි. හැබැයි 9 වෙනි ප්ලේස් එකේ ඉන්න කෙනාට වඩා ඔයාට එක ක්ලික් එකක් කර ඇවිල්ලා තියෙනවා නම් ඇවරේජ් එකක් විදියට Google එකට සෙන්ස් වෙනවා 9 වෙනි ප්ලේස් එකේ ඉන්න කෙනාට වඩා ඔයාව හොඳයි. ඔයා මිනිස්සු ඔයාට කැමතියි. අන්න ඒ නිසා මිනිස්සු ඔයාව තව චුට්ටක් මිනිස්සු නෙමෙයි Google එක තව චුට්ටක් උඩින් තියනවා. ඒතර අවසානයේ මිනිස්සු ඔයාව උඩින් තියලා තියෙන්නේ. මිනිස්සු ඔයාට කැමති වෙලාව ක්ලික් කරලා තියෙන්නේ. හරිද? ඒක ප්‍රතිඵලයක් විදියට ඔයා උඩට එනවා. ඒතර අපි මොන හරි ටූල් එකක් හදද්දී හරි බ්ලොග් පෝස්ට් එකක් හරි තමන්ගේ බිස්නස් පේජ් එකක් හරි මොන හරි ඔප්ටිමයිස් කරද්දී මේකත් හිතන්න ඕනේ. හරිද? ඒ මොකද ටයිටල් ටැග් එක දැන් අපි හරි මට මේක කියන්න අපි දැන් ඔන්න සයිට් එක හදාගෙන යද්දි මේකට මට ආන්සර් එකක් දෙන්න. අපි ළඟ තියෙන අනිවාර්යයෙන්ම H1 එකක් තියෙනවා. කියන්නේ headings 1. කියන්නේ ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. අපි ළඟ ටයිටල් ටැග් එකක් තියෙනවා. හරිද? මෙටා ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. මට කියන්න සර්ච් රිසල්ට් එකේ පෙන්නන්නේ මොකක්ද උතනින්? අපි මොකක් හරි සර්ච් කරාට පස්සේ මෙන්න මේ පෙන්නන්නේ මොකක්ද අපේ? අපේ වෙබ්සයිට් එකේ මම මේ හයිලයිට් කරලා තියෙන්නේ මොකක්ද? මේකටත් මොකක්ද කියන්නේ? පුළුවන් නම් කියන්න. නෑ මෙටා එක අපි බලන්නේ මෙන්න මේ යට තියෙන එක තමයි මෙටා එක. මේ තියෙන්නේ මෙටා ඩිස්ක්‍රිප්ෂන් එක. මේ උඩ තියෙන්නේ මොකක්ද? මේක H1 එකද ටයිටල් ටැග් එකද කියලා මට කියන්නකෝ. ගයිස් ඔයගොල්ලෝ එන්ගේජ් වෙන්න. මොකද මේ එන්ගේජ් වුණොත් තමයි ඔයගොල්ලන්ට තියෙන ටයිටල් ටැග් එක තමයි මේ පෙන්නන්නේ. හරිද? එතකොට ටයිටල් ටැග් එකෙන් අපේ CTR එක වැඩි වෙනවද නැද්ද කියන එක ඩිසයිඩ් වෙනවනේ කෙලින්ම. මොකද මට වුණත් මේක ක්ලික් කරනවද මේක ක්ලික් කරනවද කියලා ඩිසයිඩ් වෙන්නේ මෙන්න මේ පේන දේත් එක්ක. තේරුණානේ? ඒ නිසා ඔයාලා SEO කරනකොට කන්ටෙන්ට් පැත්ත ඔප්ටිමයිස් කරනවා වගේම මේ මිනිස්සුන්ට එළියට පේන පැත්තත් අනිවාර්යෙන් ඔප්ටිමයිස් කරන්න ඕනේ. හරිද? මොකද ඔයා කොච්චර හොඳට ඔප්ටිමයිස් කරත් වැඩක් නැහැ. ඔයා කන්ටෙන්ට් එක මාර විදිහට කොල්ඩ් වුණත් වැඩක් නැහැ. මෙතනින් මිනිස්සෙට මේක දැකලා ක්ලික් කරන්න හිතෙන්නේ නැත්තම්. ඔයාව ඉග්නෝර් වෙනවා නම් මෙතන ඉතින් එතන එහාට වැඩක් නැහැ. කවදාවත් ඔයාට Google එකෙන් chance එකක් හම්බෙන්නේ නැහැ. ඔයා කොච්චර ස්ට්‍රෝං වුණත් වැඩක් නැහැ. අනිත් කාරණේ තමයි හොඳට මතක තියාගන්න. අපි රෑන්ක් වුණා කියලා සදාකාලික රෑන්ක් වෙනවා කියලා එකක් නැහැ. මොනාරි ටූල් එකකට මොනාරි ක්වයරි එකකට
අපි නම්බර් 1 රෑන්ක් වුණා කියන්නේ සදාකාල නම්බර් 1 තියනවා කියලා නෙවෙයි. මොකද මෙතන කම්පිටිෂන් යන්නේ තියෙන්නේ. අනිවාර්යෙන් අපි අද එක හිටියට අනිවාර්යෙන් හෙට විතර 2 වෙලා තියෙන්න පුළුවන්. හරිද? ඒතර අපි රෑන්ක් වුණා කියලා විතරක් වැඩක් නැහැ. රෑන්ක් වුණ එක මේන්ටේන් කරගන්නත් ඕනේ. හරිද? ඒතර අපි රෑන්ක් වුණාට පස්සේ රෑන්ක් වෙච්ච එක මේන්ටේන් කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? අපි හැබැයි සාහසික පැත්තට එනවා. මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන සාහසික පැත්තට එන්නේ. මොකද මේ එහෙම නැත්නම් ඔයාලා සාහසිකෙන් අයිඩියා එක මේ දෙයක් කරගන්න බැරි වෙනවා. හැදුවා කියලා. මට කියන්න කන්ටෙන්ට් එක පැත්තෙන් නැතුව හරිද? මොනවද අපිට කරන්න පුළුවන්? රෑන්කින් රඳව ගන්න. අපි එක පොයින්ට් එකක් කලින් කතා කරා. ඕක චුට්ටක් හිතලා උත්තරයක් දෙන්න. යස් කියන්න. හරි බ්ලොග් පෝස්ට් very good. ඔන්න එක ඔප්ෂන් එකක් තියෙනවා. අපිට බ්ලොග් පෝස්ට් වලින් පුළුවන් අපේ ළඟ තියෙන ටොපිකල් ඔතොරිටි එක අප් කරන්න. හරිද? මොන හරි සබ්ජෙක්ට් එකක් ගැන අපේ වෙබ්සයිට් එක තුළ තියෙන දැනුම් ප්‍රමාණය වැඩි නම් ඒ ටොපික් එක ගැන තියෙන අපිට තියෙන ඔතොරිටි එක වැඩි නම් අනිවාර්යෙන් Google එක අපිට ලොකු ට්‍රස්ට් එකක් දෙනවා. good point. තව මොනවද අපිට කරන්න පුළුවන්? තව කවුරු ආන්සර් එකක් දෙන්න ගියා නේද? අපිට සෝෂල් මීඩියා කනෙක්ට් කරන්න බැරි කියන්නේ very good. ඒකත් අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. සෝෂල් මීඩියා වල අපේ බ්‍රෑන්ඩ් එකේ awareness එක අපිට බිල්ඩ් අප් කරන්න පුළුවන්. ඒක බිල්ඩ් අප් කරද්දී මිනිස්සු අපිව නිතර නිතර සෝෂල් මීඩියා වල දකිද්දී මිනිස්සු ඒ නමින්ම අපිව සර්ච් කරන්න ගන්නවා. ඒකට අපි කියනවා බ්‍රෑන්ඩ් ට්‍රැෆික් කියලා. කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එකම තමයි මිනිස්සු සර්ච් කරන්නේ. හරිද? ඒ නිසා අනිවාර්යෙන්ම අපේ රෑන්කින් රඳව ගන්න නම් සෝෂල් මීඩියා වල අපේ ප්‍රසන්ස් එක හදාගන්න එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මේක අනිවාර්ය වෙන්නේ අපිට තියෙන කම්පිටිෂන් එකේ ලෙවල් එකත් එක්ක. මොකද සමහර කීවර්ඩ් තියෙනවා ඒවට කවුරුත් කම්පිටිෂන් නැහැ. ඒ කියන්නේ කිසිම කෙනෙක් ඒවට කන්ටෙන්ට් හදන්නේ නැහැ. නැත්තම් තියෙන කන්ටෙන්ට් ටික අපිට ඔන් පේජ් එකෙන් විතරක් ගොඩ දාන්න පුළුවන්. ඕෆ් පේජ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කම්පිටිෂන් ලෙවල් එක වැඩි නම් ඔය අපි කියපු දේවල් ටික කරන්න ඕනේ. තව එකක් නිකන් කියන්න. සයිට් එක ඇතුලේ තව කරන්න පුළුවන් දේ. සයිට් එක ඇතුලේ කරන්න පුළුවන් දේ නේ කවුරු හරි ගෙස් කරන්න. කෝච් අනිත්‍යා ඉන්නවා, ශානිකා ඉන්නවා, ඒස්ටරික්ස් ඉන්නවා. මට නම කියව ගන්න බෑ සමාවෙන්න. ඊට පස්සේ අශාන් ඉන්නවා, උමංග, ලහිරු. ලහිරු ඒවා දන්නවද කියන්න? දැන් බය වෙන්න එපා. කවුරුත් මෙතන දන්නවා කියලා කවුරුත් නැහැ. මම උනත් මේ දේවල් මටත් ඉගෙන ගන්න අනන්තවත් දේවල් ඇති. හරිද? ඒ නිසා මේ බය නැතුව උත්තර දෙන්න. උත්තර දීදී අපි බලමු මොනවද බැලන්ස් කරන්න පුළුවන් කියලා. රයිට් මම කියන්නම්කෝ. පළවෙනි කාරණේ තමයි රෑන්ක් වුණාට පස්සේ අපි නිතරම ફોකස් කරන්න ඕනේ ආපු මනුස්සයා සයිට් එක ඇතුලේ තියාගන්න. හරිද? ආපු මනුස්සයා සයිට් එක ඇතුලේ තියාගන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි අපිට පුළුවන් මෙන්න මේ වගේ ක්ලික් කර කර ඉස්සරහට යන්න. ඒ කියන්නේ අඩුම ගානේ ක්ලික් දෙකක්වත් සයිට් එක ඇතුලේ කරගන්න ඕන විදිහට මේ වගේ පොඩි ෆෝම් සීන් එකකට යන්න පුළුවන්. හරිද? ඒක පළවෙනි දේ. හැබැයි ඒකෙන් සමහරට අවාසියක් වෙන්නත් පුළුවන් මේ මොකද එන යූසර් ගියොත් එහෙම. හරිද? ක්ලික් කර කර ඉන්න ඌට වෙලාවක් නැහැ. හැරිලා යනවා. ඒතර ඒකත් අපරාධනේ. ඒතර බවුන්ස් රේට් එක වැඩි වෙනවනේ. හරිද? හැබැයි අපිට කරන්න try කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපිට පුළුවන් download upload system එකක් දාන්න. සමහර සයිට් හලෝ එස් කියන්න. ඔව් දිලන් කියන්න. මේ සමහර අර මේ අපි දාන්නේ අර කැප්චර් බොඩි අර නිකන් දාන්නේ අපිට මේ වෙරිෆයි කරන්න හියුමන්ද කියලා ඔව් රීකැප්චර් එකක් නේ. පොඩි ඒවා තියන්න බෑද? ඔව් එහෙම තියන්න පුළුවන්. ඒක අර සයිටේ සේෆ්ටි පැත්තත් එක්ක ඒකෙනුත් පොඩ්ඩක් මේ එන්ගේජ්මන්ට් වැඩි වෙනවා. හැබැයි Google එක කොහොමද දන්නවනේ දැන්. අපි යද්දි Google එක ට්‍රැක් කරනවනේ. හරිද? ඒතර ගොඩක් වෙලාවට රීකැප්චර් එක මේ ට්‍රැක් වෙන්නේ නැහැ ඉතින්. මොකද මේ ඒක මනුස්සයටම අදාළ දෙයක් නෙවෙයිනේ. ඒක අපි උමනාවක් විදිහට කරන දෙයක්නේ. ඒක අපි අපේ සේෆ්ටි පැත්තට කරන දෙයක්නේ. ඊට අමතරව මම පොයින්ට් එකක් දෙන්නද? අපිට පුළුවන් රිවිව් සිස්ටම් එකක් දාන්න. අප්ලෝඩ් ඩවුන්ලෝඩ් එකක් දාන්න පුළුවන්. මෙන්න මේ වගේ. මෙන්න මේකේ මම දැක්ක දාලා තියෙනවා. මම මගේ එකේ පෙන්නනවා මම මේකටත් දැම්මා. මේ කලින් තිබ්බ දැන් අයින් කළාද දන්නේ නෑ මිතින්.
බලන්න මෙතන තියෙන අප්ලෝඩ් ඩවුන්ලෝඩ් සිස්ටම් එක. ඒතර මේකේ අපි කැල්කියුලේටර් අපිට සපෝටිව් වුණා නම් අපිට අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හරිද? ඒක එකක්. දැන් ඒක මම මගේ සයිට් එකට දාලා තියෙනවා. කැල්ලයක් ළඟට ගියාට පස්සේ කැල්ල එක රිවිව් කරන්න පුළුවන්. අනිත් එක දැන් මේ කැල්කියුලේටර් 400 ගාණක් තියෙනවනේ. හරිද? ඒතර ඔයාලා කවදාවත් හිතන්න එපා මේ 400 ගාණ මේ මම ඕනේ කියලා රෑන්ක් කරන්න. හරිද? දැන් මගේ මේකෙදි ටාගට් එක උනේ කැල්කියුලේටර් 4000කට යන එක. හරිද? ඒතර කැල්කියුලේටර් 4000ක් තියෙන සයිට් එකක් අවුට් රෑන්ක් කරන්න කැල්කියුලේටර් 4000ක් ඕනේ කියලා හිතන්න එපා කවදාවත්. හරිද? ඒක මම කරත් ඒක මෝඩ වැඩක්. ඒක නොකරන්න ඕන දෙයක්. මොකද මේ සමහර වෙලාවට අපිට කැල්කියුලේටර්ස් 10ක් අවුට් රෑන්ක් කරන්න පුළුවන් එක හොඳ කැල්කියුලේටර් එකකට. හරිද? ඒ නිසා ලොකුවට මේ කවුන්ට් එක නෙවෙයි වැදගත් වෙන්නේ තියෙන ක්වොලිටි එක. ඒ කියන්නේ කොච්චර මේ ඒ ටොපික් එක කොච්චර කවර් කරලාද තියෙන්නේ. කවර් කරලාද කියන එක තමයි වැදගත් වෙන්නේ. හරි? එහෙම නැතුව මේ අදාළ නැහැ කවුන්ට් එක. ඒ ගැන වොරි වෙන්න එපා. හරිද? පුළුවන් තරම් ක්වොලිටියට දාන්න බලන්න එච්චරයි. රයිට් මේ තියන්නේ මේ වගේ අපිට රේට් කරන්න මම දාලා තියෙන ඔප්ෂන් එකක් රේට් කරාට පස්සේ ඇග්‍රීගේට් රේටින් එක වැටෙනවා. ඒ කියන්නේ කොච්චර මේ ඇවරේජ් රේටින් එකක් තියනවද කියන එක මෙතන වැටෙනවා. හෙල්ප්ෆුල්ද නන් හෙල්ප්ෆුල්ද කියලාත් මෙතන ටික් කරන්න මම ඔප්ෂන් එකක් දාලා තියෙනවා. හරිද? රයිට්. මෙන්න මේ විදිහට අපි හිතා ගන්න මොකක්ද හදන ටූල් එක කියලා. හරිද? ඊට පස්සේ මේකට අපිට අයිඩියා එකක් නැත්තම් අපි යනවා මේ ක්ලෝඩ් වගේ ටූල් එකකට යනවා. හරිද? ගිහිල්ලා කියනවා I have plans on SEO traffic targeted SaaS tool. අඩ අපි 10ක් කියලාම දෙන්න. මේ වගේට AI එකක් යූස් කරලා පුළුවන් මේ වගේ අයිඩියා එකක් හදාගන්න. හරිද? මේ හදාගන්න අයිඩියා එක ඔයා හැබැයි වෙරිෆයි කරගන්න ඕනේ. දැන් බලන්න මේ AI content brief generator. දැන් මේ වගේ එකක් දැක්ක ගමන් ඔයාලට තේරෙනවා මේ වගේ කම්පිටිෂන් එක මාර වැඩි. හරිද? මේවා ටච් කරන්නවත් යන්න බෑ ඉතින්. අපි මුකුත් නැතුවනේ මේ කරන්න යන්නේ. ඒක හිතන්නවත් බෑ. ඊට පස්සේ programmatic SEO page builder. ඒකත් අමාරුයි. ඉන්ටර්නල් ලින්කින් ඔටෝමේෂන් ටූල්. මෙන්න මේක වැදගත් වෙන්න පුළුවන්. නිකන් හිතන්න මේ WordPress ප්ලගින් එකක් වගේ හදනවනම්. එතකොට WordPress මේ රිපෝ එකට දාලා එතනින් මොනිටයිස් කරන්න පුළුවන්. හරියම මේ වගේ ටූල් එකක් හැදුවොත්. ඊට පස්සේ SERP volatility මේක අපිට හදන්න අමාරු දෙයක්. මෙයාට කියමු simple මේ සරලම විදිය කියන්නේ මීට වඩා මේක ටිකක් ලොකු මේකක්. AI එකකින් අරගෙන කවදාවත් ටූල් එක හදාගෙන යන්න එපා. හරි දැන් මේ අපිට අයිඩියාස් ටිකක් දුන්නා. හරිද? ඊට පස්සේ මෙතන ඉන්න එක අයිඩියා එකක් ගමු. අපි හිතමු BMI calculator කියලා. නිකන් නිකමට BMI calculator කියන Google එකේ සර්ච් කරමු. නිකන් ගෙස් එකක් දෙන්න. මේකට සාමාන්‍යයෙන් කොච්චර වොලියුම් එකක් ඇද්ද? මට නිකන් උදාහරණ නිකන් ගෙස් කරන්න. මේ වගේ BMI calculator අපි හිතන්නේ නැහැනේ මේකට කොච්චර තියෙයිද කියලා. දිලන් මොකද හිතන්නේ? කොච්චර ඇද්ද? ස්ටරික්ස් ශානිකා මොකද හිතන්නේ? අනික කට්ටිය මෙතන පේන්නේ නැහැ නම් ටික. තුන් දෙනයි පේන්නේ. මිලියන්ස් ෂුවර් ෂොට් මිලියන්ස් තියෙනවා. මටත් දැන් මතක නැහැ වලින් මම කලින් බැලුවා.